සමාජයක් අවිච්ඡින්නව පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමග අවිච්ඡින්නව පැවතුනොත් විතරයි. ඒ නිසා මා හිතනවා වාර්ෂිකව පවත්වන මේ රුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍ය අපේ ඓතිහාසික උරුමයන් අපේ රට ගොඩනැගී තිබෙන සංස්කෘතික පදනම් ආරක්ෂා කරගනිමින් අනාගත පරම්පරාව වෙනුවෙන් එම සංස්කෘතිකයේ උරුමයන් උරුම කර දෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම අපේ සමාජයේ දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා. එහෙත් මේ පෙරහැර දෙස බලාගෙන හිටපුවම අපිට දැනෙන්නේ කුමක්ද? නව යෞවනයේ තරුණ තරුණියන් දහස් ගණනක් අපේ අතීත මිතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදරි කරගෙන මෙම පෙරහැර මංගල්‍යයේ ගමන් කරන බව අපි දකිනවා. මේ පෙරහැර මංගල්‍ය හා ආශ්‍රිත සංස්කෘතික උරුමයන් දෙස බැලුවොත් අපි දන්නවා උතුරේ දෙමළ ජනයා සති ගණනාවක් මුල්ලේ පයින් මහා කැලෑවේ සතා සිව්පාවා ඌදුරු වලට මුහුණ දෙමින් මේ දේව මංගල්‍ය කරා ගමන් කරනවා. ඒ වගේම මුස්ලිම් ජනයා තමන්ටම අනන්‍ය වූ වතාවත්වල යෙදෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත සිංහල ජනතාව මෙම දේවාලයත් මෙම කිරිවිහෙරත් මෙම පෙරහැර මංගල්‍යත් සමග සම්බන්ධ වෙනවා. ඉනිස එක පස්සකින් ගත්තොත් මෙම අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාවයන් වගේම අපේ රටේ ජාතික සමගිය පිළිඹු කරන අවස්ථාවක්. එවැනි ඉතාමත් වැදගත් බාරදූර කාර්යයක් සාර්ථක ඉටු කර ගැනීමේදී අපේ හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම නායකත්වයේ ඊට විශාල මෙහෙයක් සපයන බව විශ්වාස කරනවා.